ආගම පීරියඩ් එක කට් කරලා දාදුකට සෙල්ලම් කරපු මේ යාළුවෝ ටිකව එයාලගේ ආගම උගන්වන ටීචර් පන්සලකට යවන්න එයාලගේ විනය හැදෙන්න කියලා. ඒත් ඉතින් එයාලට පන්සලේ කුටියක හැංගිලා තිබ්බ දාදුකට සෙල්ලම් කරන බෝඩ් එකක් හම්බ වෙනවා. හැබැයි ඒක මෙයාලා සෙල්ලම් කරපු සාමාන්‍ය කැට සෙල්ලම වගේ නන් නෙමෙයි. මොකද මේ සෙල්ලම රැයිලි වෙද්දී සෙල්ලම් කරලා ඉවර කරන්න බැරි වුණොත් එහෙම ඒකෙන් එළියට එන යක්ෂයන්ට බිලි වෙන්න වෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ තමයි තායි හොරර් ෆිල්ම් එකක් වෙන 2026 රිලීස් වුණ Ghost Boat. කතාව පටන් ගන්නේ පන්සලක බයෙන් වෙවුල ඉන්න පොඩි සාදු කෙනෙක්ගෙන්. ඉතින් මේ පොඩි සාදු කලබලෙන්ම ගිනි ගුරා පත්තු කරන්න හදනවා. ඉතින් එතන තවත් කවුද අමුතු බය හිතෙන කටහඬකින් රහසින් වගේ කියනවා ඔයා පැවිදි කාමරේ නේද මම උතනට එනවා කියලා. ඉතින් මේ පොඩි සාදුත් බයෙන් ලාම්පුවත් පත්තු කරගෙන වටපිට බලනවා. ඔය ඇතට අර බය හිතෙන හඬත් hina වෙයි කියනවා එළියට එන්න කියලා. ඉතින් පොඩි සාදු ලාම්පුව බිම තියනකොට අපිට පේනවා අතේ දාදු කෙටයක් වගේ එකක් තියෙනවා. ඉතින් ඒත් එක්කම අර කටහඬ ඇහෙනවා ඔයා තමයි ඉතුරු වෙලා ඉන්න අන්තිම කෙනා. ඒ වගේම උඹ මැරෙන්නයි යන්නේ කියලා. ඒත් එක්කම පොඩි සාදුගේ බෙල්ලට තොණ්ඩුවක් උඩින් වැටෙනවා. ඒක පාරම උඩ ඉඳන් ගෑනු කෙනෙක් පනිනවා. හැබැයි යක්ෂයෙක් ආවේශ වෙලාද කොහෙද පොඩි සාදුගේ බෙල්ල හිර වෙනවා. එයා අමාරුවෙන් කියනවා අම්ම එපා කියලා. ඒ කියන්නේ යක්ෂයා ආවේශ වෙලා ඉන්නේ ඒ සාදුගේ අම්මට. කොහමරි එහෙම කියද්දි ඒ යක්ෂයා තව ඩිංගකින් ඔක්කොම ඉවරයි කියලා අර ලණු වදින්න පටන් ගන්නවා. ඉතින් පොඩි සාදුරත් ඉවස ගන්න බැරි නිසා මුත්‍රා පවා ගිහිල්ලා බෙල්ල හිර වෙලා එතනම මැරිලා යනවා. ඒ වගේම සාදුගේ අතේ තිබ්බ දාදු කැටයත් බිමට වැටෙනවා. ඊළඟට පෙන්වන්නේ අනාගතයේ සිදුවීමක්. යාළුවෝ තුන්දෙනෙක් වෙන ජෝර්ජ්, බෙන් හා ටෝන් ස්කූල් එකේ ක්ලාස් කට් කරලා හොරෙන් කැට සෙල්ලම් කරනවා. ඉතින් මෙයාලා සෙල්ලම් කර ඉද්දි එයාලගේ ටීචර් කෙනෙක් හොරෙන්ම බලාගෙන ඉඳලා එයාලා බැනමන එක යනවා. සූදු කෙලින්න බුද්ධාගම පීරියඩ් එක කට් කරනවද ගගා. ඒත් එක්කම ප්‍රික්තායි කියන කෙල්ලත් ක්ලාස් කට් කරලා අහු වෙනවා. ටීචර් අහනවා මගේ බුද්ධාගම පීරියඩ් එක කට් කරන්න තරම් නීරසද කියලා. ඒත් එක්කම ජොඩුයි ටෝනුයි එක වෙලෙම ඔව් ගන්නවා. ටීචර් යාළුවට කියනවා හෙට යාළුවගේ අම්මලා එක්කන් එන්න කියලා. එතනින් යනවා. ඊළඟට බෙන් හා යාගේ අක්කා බෙල්ලෝ පෙන්නනවා. බෙන් අක්කාට කියනවා හෙට පන්සලට එක්ක යන්න කියලා. මොකද ආගම ටීචර් මෙයාලගේ වැරදි වැඩ නිසා පන්සලට භාවනා කරන්නයි වටපිටව සුද්ධ කරන්නයි එක්කන් යනවලු. ඒත් එක්කම බෙල්ල අහනවා ඔය ඉස්කෝලේ සූදු සෙල්ලම් කරන්න පටන් ගත්තද? වෙලාවට අවු ටීචර් අහුනේ කියලා. ඒත් එක්කම බෙන් බෙල්ල බනින්න පටන් ගන්නවා. ඔය අම්මා වගේ වෙන්න හදන්න එපා කියලා. අනිත් පැත්තෙන් ටොන් හා ජෝඩ් බයික් එකක ගෙදර යනවා. ජෝඩ් වෙන පාරකින් යන්න හදද්දි ටොන් ඔලුවට පාරක් ගහලා මෙතන මම දාලා ඵලයන් යකෝ අම්මත් බය වෙයි කියද්දි පිටිපස්සෙන් පොලිසියනු පස්සෙන් එනවා. ජොඩුත් බයික් එක නවත්තලා චන්ඩියා වගේ පාව ඉස්සරහට යනවා. පාව ජොඩ්ඩ කියනවා උඹ ආයපන් නේද කියලා ආයුධ තියෙනවද චෙක් කරනවා. පාව කියනවා උඹේ අයියත් මම හිරේ දැම්මා උඹත් වැඩි ඈත ගන්න නෑ කියලා. ඒත් එක්කම පාව දඩකොලියක් දෙන්න යනවා. ජොඩ් බයික් එකේ යතුරු ඉල්ලදී පාව කියනවා මොනවද දඩකොලිත් ගිහලම අරන් ඵලයන් කියලා. ජොඩ්ඩත් දැන් මලම පැනලා යන්න යනවා. සාජන් පාවගෙන් අහනවා ඇයි මේ පොඩි ළමයිට ඔච්චර දරුණු වෙන්නේ කියලා. පාව කතාවක් කියනවා. උඹ දන්නේ නෑ උඹ මෙහෙට අලුත්. ඒ ළමයාගේ නික්නේම චට ජොඩ්ලු. ජොඩ් කලින් ස්කූල් එකේදී ළමයෙක්ට ආයුධයකින් ඇනලා පොලිසියට අරන් ගිහිල්ලා තියෙනවා. ඊළඟට සෙට් එකම අර ප්‍රික්තායි කියන ගෑනු ළමයාත් එක්කම පන්සලට එක්කගෙන යනවා. ටික වෙලාවකින් යා පන්සලට එනවා. ඒ පන්සලක් කැලේ මැද තියෙන එක පාළුටවත් ගිහිල්ලා වගේ. දැන් කට්ටියම සක්මන් භාවනාව යනවා. හිත සංසුන් වෙන්න කියලා ඇස් දෙකත් පියාගෙනම ඔය හතරේ ටොන් ඇස් දෙක පියාගෙනම නිින්ද ගිහිල්ලාද කොහෙද? වෙන පැත්තකට හැරිලා ඔහේ යනවා. ජොඩ් කතා කරනවා. ඒ ටොන් කියලා කතා කරද්දී තමයි ඇහැරිලා ආයෙමත් හරි තැනට එන්නේ. ඊළඟට කට්ටියම භාවනා කරන්න වාඩි කරවලා ටීචර් බුද්ධාගම කට් කරලා ගගා බැනම හරියට වාඩි වෙනවා ගගා කියනවා. ටීචර් කියනවා මෙතනින් හෙල්ලෙන්නේ නැහැ. තම කරපු වැරදි තේරුම් ගන්නකම් කියලා. ඉතින් ඊළඟට කට්ටියම පන්සලේ ටොයිලට් හොදන්න දාලා කට්ටියට වමන කරන්නත් වගේ තේනවා. ආගම ටීචර් වැඩි රඟපාන්නේ නැතුව හොඳට හොදනවා ගන්නවා. ඉතින් ඊළඟට කට්ටියම මිදුලතු ගන්නවා. ආගම ටීචර් තාමතුරන්ට කියනවා තව නොබිනා ළමයි ඉන්නවනම් එවන්නම් මේ ළමයිගේ දෙමාපියෝ හවසට ඇවිල්ලා එක්කන් යයි කියලා. ටීචර් දැන් එතන යන්න හදන්නේ. ඔය අතරේ ටොන් එක තැනක් අතුගාලා ඉවර වෙද්දිම ආයෙමත් ගස්වල කොළ වැටෙන්න ගන්නවා. එක පාරම ටොන් ඉඳලා දමලා ගහලා හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා අහනවා පන්සලේ කීයටක් එහෙම නැද්ද කියලා. හාමුදුරුවෝ ඇයි මොකටද කියලා අහපුවාම ටොන් කියනවා ගස් ටික කපලා දාන්න කියලා. අපි මෙතෙදි ධම්ම පටන් ගමු. එතකොට ආයෙ කොළ වැටෙන්නේ නැහැ කියලා හාමුදුරුවෝගෙන් අහනවා. ඒක හොඳ අදහසක් නේද හාමුදුරනේ කියලා. හාමුදුරුවෝ මුකුත්ම කියන්න දුව ටොන් දිහා බලාගෙන ඉන්නවා. ටොන් තව ටිකක් වෙලා හිටියෝ ගුටි ගන්න වෙයි කියලා සමා වෙන්න කියලා එතනින් යනවා. ඒ සීන් එකෙන් පස්සේ දැන් කට්ටිය ගෙදර යන්න බෙන්ගේ අක්කා එනකම් පන්සලේ ටිකක් ඇවිදිනවා. ඔය අතර ප්‍රික්තායි පාළු කුටියක් අස්සේ අමුතු දෙයක් දකිනවා. දැන් ගොඩක් රැත් වෙලා බෙන්ගේ අක්කත් තව ඇවිල්ලා
ඇවිල්ලා නැහැ. ටොන් බෙන්ගෙන් අහනවා ඔබ හරියටම 6ද කිව්වේ නැත්නම් 7ද කියලා. ටොන් බයෙන් ඉදී ජෝඩ් අහනවා ඇයි බයයිද කියලා. ටොන් කියනවා හැම වෙලේම වීරයා වගේ ඉන්න එපා. උඹලා දන්නේ නැහැ කියලා පරණ කතාවක් කියන ගන්නවා. මේ පන්සලේක ගෑනු කෙනෙක්ට යක්ෂයෙක් වැහිලා එයාගේම පුතාව සාමණේර පොඩි සාදු කෙනෙක්ව එල්ලලා මැරුවලු. ඒ වගේම තාමත් කටකතා තියනවලු. තාම මේ යක්ෂයනි එහාට මෙහාට දුවනවා කෑ ගහනවා කියලා. ඒත් ඒකම ප්‍රික්තායක ඇතුළේ ඉඳන් දුවගෙන එළියට එනවා. කටියත් ගැස්සෙලා යනවා. ඇවිල්ලා කියනවා එයා මොකෙක් හරි ඇතුළේ දුවනවා දැක්ක කියලා. බයයිච ටෝන් කියනවා මම දැනගෙන හිටියා ඒක ඇත්ත කියලා. අහනවා හොල්මනක්ද කියලා. ප්‍රික්තාය කියනවා මෝඩ වෙන්න එපා. ඕව ඇත්ත නෙමෙයි කියලා. ඒත් ඒකම ආයමත් ඇතුළෙන් සද්දයක් ඇහිලා ප්‍රික්තාය එකපාරම ඇතුළට යනවා. දැන් බෙන්න අහනවා අපිත් එයාගේ පස්සෙන් යන්න ඕනෙත් කියලා. ටෝන් කියනවා පිස්සුද? උඹලා හොල්මන් ෆිල්ම් එකක් බලලා නැද්ද? හැම එකේම ඔහොම කවුරු හරි කතා කරලා පස්සෙන් ගියොත් වෙන්නේ මැරෙන එක කියලා කියනවා. ඒත් ඒකම ටෝන් කියනවා ප්‍රික්තාය හොල්මනක්ද කොහෙද? මට 6 වෙනි කාමරේ කේ කියලා කෙනෙක් කියනවා ඇහුණා කියලා ආයමත් කතාවක් කියන්න පටන් ගන්නවා. ප්‍රික්තාය කලින් අවුරුද්දේ අනුතරක් වෙලා මැරිලා ඒත් එයා දන්නේ නැල්ලු එයා මැරිලා කියලා. එයා දැන් හොල්මනල්ලු කියද්දිම ජෝඩ් ටෝන්ගේ ඔළුවට පාරක් ගහලා කියනවා මගුලක් කියවන්න එපා. උඹ කියන්නේ අවුරුද්දක් තිස්සේ අපිත් එක්ක පන්තියේ හිටි හොල්මනක්ද? එතකොට හැම විෂයටම උඩින් මේත් ගත්තා. මමත් එයාගෙන් කොපි කරලා තිනවා කියද්දි ටෝන් ජෝඩ්ගෙන් අහනවා මොකද්ද සාමාර්ථය කියලා. ජෝඩ් කියනවා D එකක් කියලා. ඒ කියන්නේ ෆේල් කියන එක. ටෝන් කියනවා ඒකෙන් මොප්පු වෙනවා හොල්මනව රවට්ටලා කියලා. ඒ ලෙවුම් ප්‍රික්තාය ආයමත් එළියට ඇවිල්ලා මට උදව් කරන්න එන්න කියනවා. දැන් කට්ටියම ඇතුළට යනවා. ප්‍රික්තාය මොකද්ද දැකලා ඒක මොකද්ද කියලා බලන්න ගඩොල් ටික අයින් කරනවා. එතන තිබිලා ගන්නේ නිකන් පෙට්ටියක් වගේ එකක්. ඉතින් බෙන් එක ලියලා බලන්න යද්දි ටෝන් එපා කියලා කියනවා. අපි දන්නවද ඔකේ මොකක්ද තියෙනවද කියලා. හේතුවක් තියෙන නිසා නෝක හංගලා තියෙන ඇත්ත කියලා. අනිත් පැත්තෙන් ප්‍රික්තායට පොඩි පුස්කොළ පුතක් වගේ එකක් හම්බ වෙනවා. දැන් කට්ටිය ඕන දෙයක් කියලා ඒක ලියලා බලන්න යන්නේ. මෙයාලා ඒක ඇරලා බලද්දි ධාතු කැටයක් වගේ එකක් තිබිලා ඒක ගන්නවත් එක්කම ඒ බෝඩ් එක එකපාරම වෙනස් වෙන්න ගන්නවා. බලද්දි ඒක කැට සෙල්ලම් කරන බෝඩ් එක. ඉතින් දැන් තමයි හැමදේම වෙන්න පටන් ගන්න. ඉතින් බෙන් කැටේ දිහා බලලා කියනවා තායි ඉලක්කම් 12ක් තියනවලු. ඒත් එක්කම ටෝන් කො මටත් දෙනවා බලන්න කියලා ඇදලා ගද්දිම කැටේ බීමට වෙලා ඉලක්කම් 6 පැත්ත වැටිලා අර බෝඩ් එකේ උඩට ඇවිල්ලා තියෙන කෑලි ටික එකින් එක 6 වතාවක් ඇතුළට යනවා. දැන් කුතුහලය නිසා ජෝඩ් ඒ කැටේ උඩ දානවා. ඒත් එක්කම අර කෑලි ඒ වැටිච්ච ගානට ඇතුළට යනවා. ඉතින් ආයෙමත් ජෝඩ්ම කැටේ පෙරලනවා. ඒත් ඉතින් මුකුත් වෙන්නේ නැහැ. ඊළඟට ටෝන් ඒ කැටේ පෙරලලා 10 එනවා. අර කෑලි ටික 10 වතාවක් යටට යනවා. බෙන් කියනවා බෝඩ් එක දාන්නවලු ඊළඟට කාගේ වාරද දෙන්නේ කියලා. ටෝන් කියනවා බෝඩ් එකේ මන්තිරු 4ක් තියෙනවා. ඒකෙන් අපිට 4 දෙනෙක් සෙල්ලම් කරන්න ඕන වෙනවා කියලා. ප්‍රික්තාය දිහා බලනවා. ඉතින් දැන් ප්‍රික්තාය ඇවිල්ලා සෙල්ලම කරන්න කැටේ පෙරලනවා. වැටෙන්නේ යට. ඉතින් කලින් වගේම අර කෑලියට කියාගේ මන්තිරුවෙන් ඇතුළට යනවත් එක්කම අර කැටේ අංක සියරම නැති වෙලා යනවා. එකපාරම බෝඩ් එක අස්සෙන් මොකද්ද කෑල්ලක් එළියට එනවා. ජෝඩ් එක අරගෙන මොකද්ද බලද්දි පොඩි චීට් එකක්. දැන් ජෝඩ් එක කියවන්න හදනවා. ඒත් උට අකුරු කියවන්න බෑද කොහෙද? ටොන් ටොන් තතුන් ගගහයිද්දි ටෝන් එකපාරම ජෝඩ්ගේ ඔළුවට ගහලා කෝදිය වුණෝක උඹ වයසට ගිහිල්ලා කියලා ඒක බෙන්ට දෙනවා. බෙන් එක කියවන්න පටන් ගන්නවා. හැබැයි ජෝක් එකටත් එක්ක ටොන්ලා ගගහ කවියක් කියන වගේ කියනවා. ප්‍රික්තායි බෙන් ඕක හරියට කියන්න කියද්දි බෙන් එකේ තියෙන එක කියනවා. ඒකේ තියෙන එක පටන් ගත්තා පරිස්සමෙන් තනි පාදයක් ඉස්සරහින් පිටිපස්සේ පනිනවා. ඒ වගේම උගේ දත් ගොදුරු ඉරාදමනවා කියලා. දැන් කට්ටිය හොඳටම බය වෙලා ඉන්නේ. ඒත් එක්කම අතේ තිබ්බ චීට් එක ගිනි අරගෙන අර පූර්වවස්සර ගිහින් වටේම ඉටිපන්දම් පත්තු වෙන්න ගන්නවා. එතන තිබ්බ බුදු පිළිම ටිකත් විරුද්ධ දිශාවට හැරිලා. දැන් කට්ටියම හොඳටම බය වෙලා බලන් ඉද්දි එකපාරම ඉස්සරහ තිබ්බ කාමරය අස්සෙන් මොකෙක් හරි එහාට මෙහාට දුවන්නත් පටන් ගන්නවා. ඒත් එක්කම ජෝඩ් මොකද ඉන්නේ කියලා ගලක් අරන් උට ගහනවා. ඒකත් කුටිය වටේම දුවන්න ගන්නවා. දැන් කට්ටිය බයෙන් බලන් ඉද්දි ටෝන් බනින්න පටන් ගන්නවා. මම උඹලට කිව්වා අර යක්ෂණිය ගැන ගගා කී ඉද්දි ටෝන්ගේ පිටිපස්සෙන් ඒ යක්ෂණිය ඇවිල්ලා නතර වෙනවා. ටෝන් හැමීට ඒ පැත්තට හැරිද්දිම ඒ යක්ෂණිය ටෝන් ගාවට ඇවිල්ලා කෑ ගහලා ටෝන්ගේ අතක් කපනවා. ඒ වෙලේ ජෝඩ් ඒ යක්ෂණියට පයින්යක් ගහනවා. ඒකේ තිසික්කලා ගිහලා බිත්තිය වදිනවා. දැන් කට්ටිය එළියට දුවලා යනවා. ඒ ප්‍රික්තායි බලාගෙන ඉඳලා ඒ බෝඩ් එක අරගෙනම දුවලා ගිහින් දොර වහලා දාලා කැලේ දුවන්න පටන් ගන්නවා. ඒ යක්ෂණිත් දොරත් කඩාගෙන පන්නගෙන යනවා. කට්ටිය දුවලා පාර ගාවට යද්දි බෙන්ගේ අක්කත් එනවා. බෙල් වාහනේදී ෆෝන් එක බල ඇවිල්ලා කවුද වාහනේට හැප්පෙනවා. කවුද කියලා බලද්දි යක්ෂණීමයි හැප්පිලා තියෙන්නේ. බෙන් කියනවා බෙල්ට ටක් ගාලා යමු. ඔයා හිතන එකකින් නෙමෙයි හැප්පුනේ. මම පස්සේ කියන්නම් කියලා වාහනේට ගිහින් ස්ටාර්ට් කරනවා. වෙලාවනවා වගේ ඒකත් ස්ටාර්ට් වෙන්නේ නැහැ. අර යක්ෂණියත් නැගිටිනවා. ටෝන් කෑ ගහන මොනවද කරන්නේ? ඒක නැගිට ගහද්දි වාහනේ ස්ටාර්ට් වෙනවා. බෙල් බෙන්ට තදින් අල්ලගන්න කියනවා. බෙන් මොකද්ද කරන්න හදන්නේ කියලා අහනවත් එක්කම බෙල්ලේ වාහනේ රිවර්ස් එකට වේගෙන් යනවා. ටෝන් කෑ ගහනවා ඒ මම කිව්ව ඉස්සරහට යමු කියලා. කියද්දිම අර යක්ෂණියවත් ඒ වාහනේට ආයෙමත් යට වෙනවා. ඊට පස්සේ ජෝඩ් ගිහින් හිමීට බලනවා යක්ෂණිය මැරිලාද කියලා. එකපාර මේ යක්ෂණිය උඩ බලනවා. ජෝඩ් බයෙන් කෑ ගහනවා. කොහමරි කට්ටිය දෙනින් යනවා. ඊළඟට වාහනේ පෙට්‍රල් ගහන්න නවත්තලා ටෝන්ගේ අතට යක්ෂණිය හපපු නිසා හොඳටම තුවාල වෙලා දත් පාරත් හොඳටම වැදිලා. බෙහෙත් දාන ගමන් බෙල් අහනවා මොකක්ද ඒ කියලා. ප්‍රික්තායි කියනවා ඒ අවතාරයක් කියලා. අර හම්බෙච්ච සෙල්ලිපිය කියවනවා. ඒකේ තියෙන විදියට මේ ක්‍රීඩාපූර්ව හදලා තියෙන්නේ දරුණු හූනියම් භාවිතෙන්ලු. ඒ වගේම ඉබාගා තියෙන ආත්මහා මිනිසු නිසාලු.
ඒ වගේම මන්ත්‍රගුරුකම් මණ්ඩලයෙන් මේක ඒ කූටිය ආස්සේ දාලා සීල් කරාලු. කවුරු හරි මේක පටන් ගත්තොත් එහෙම ලොකු විනාශයලු වෙන්නේ. ඒ වගේම සෙල්ලම රැයලි වෙන්න කලින් ඉවර කරන්න බැරි වුණොත් එහෙම ඒ යක්ෂයන්ට බිලි වෙන්නත් වෙනවලු. ඉතින් දැන් කට්ටිය හොඳටම බය වෙනවා. ඊළඟ කොටසින් කට්ටිය බෙන්ගේ ගෙදරට ගිහිල්ලා සෙල්ලම පටන් ගන්න කලින් ගේ වටේම පිරිත් නූල් වගේක් ගැට ගන්නවා. ඊට පස්සේ ටෝන් ගාතාවක් කියනවා. ඒ ටෝන්වත් දන්නේ නැහැ ඒ ගාතාවේ තේරුම මොකක්ද කියලා. බෙන්ගේ අක්කා අහන ඔයා දන්නවද ඔකේ තේරුම මොකක්ද කියලා. බෙල් කියනවා ඒ වාක්‍යයේ තේරුම තමයි තමන් ආරක්ෂා කරගන්න ඕනි කියන එකලු. ඉතින් ඊළඟට කට්ටිය ගේ අසර ගිහිල්ලා අර සෙල්ලම ක්‍රීඩා කරන්න පටන් ගන්නවා. ඔහොම සෙල්ලම් කර කර ඉද්දි ප්‍රීත්තායි අන්තිමට කැටෙරලනවා. වැටෙන්නේ අංක 12. ඒත් එක්කම අර කෑලි 12 සතාවක් ඇතුළට ගිහිල්ලා මෙයා ඒ වටේ ඉවර කරනවා. එතකොට මායමත් අර පෝරෙන් චිට් එකක් එළියට එනවා. ප්‍රීත්තායි එක කියවලා බලනවා. ඒත් එක්කම බෙන්ගේ අක්කට සද්දයක් ඇහිලා කණ්ණාඩිය පැත්තට හිමීට යනවා. අර චිට් එකේ තියෙන්නේ මේ යක්ෂයා ගොඩ නපුරුයි. ඒ වගේම කපටි. ඌ එයාලගේ මනස දුර්වල කරනවා. ඒ වගේම ඌ එයාට ආවේශ වුණොත් එහෙම ගොඩක් අමානුෂික වෙනවා කියලා. ඒ වගේම බයෙන් හා සැකින් ඉන්න එපා කියලා. හැබැයි ඉතින් දැනටමත් බෙන්ගේ අක්කා බයෙන් හා සැකයෙන් අර කණ්ණාඩිය තියෙන පැත්තට යද්දී යක්ෂයා යාව බය කරලා එයාගේ මනස දුර්වල කරන්න පටන් ගන්න ඉවරයි. ඒ වගේම යක්ෂයෙක්ගේ කණ්ණාඩියෙන් බෙල්ට මැවිලා පේනවත් එක්කම එයා මතුවෙන්නේ කැලයක් මැද. ඒ යක්ෂයාත් බෙල් ගාවට ඇවිල්ලා ඒකගේ කටෙන් මොනවද බෙල්ගේ කට අස්සර දානවා. හැබැයි ඉතින් බෙල්ට මේ සේරම වෙන්නේ ඒ කණ්ණාඩිය ගාවමයි. දැන් ඉතින් යක්ෂයා බෙල්ට ආවේශ වෙලා ඉවරයි. ඒ පුටුවේ වාඩි වෙලා ඉද්දි පෙරලෙනවා. බෙන් උදව් කරන්න යද්දිම ආයමත් පුටුව තිබ්බ විදිහටම නැගිටිනවා. බෙල් මේස උඩ තිබ්බ පේපර් කටර් එකකින් එයාගේ කකුලත් කපා ගන්නවා. මේක දැකපු යාළුවෝ ටිකත් හොඳටම බය වෙනවා. ඉතින් ඔය අවස්ථාවේම එතන තිබ්බ රේඩියෝ එකෙන් බෙල් බෙන්ට දුවල යන්න කියලා කය ගහන සද්දෙකුත් එනවා. ඒත් එක්කම බෙල් යක්ෂයා ආවේශ වෙලා නිසා හයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. කෑ ගහලා ඉවර වෙද්දි බෙල්ට සිහිය නැති වෙනවා. දැන් බෙන් ගිහින් බලනවා හොදින්ද කියලා. ඉතින් ටෝන්ගේ බෙල්ලේ තිබ්බ ආරක්ෂක මාලයක් දුවලා ගිහිල්ලා බෙල්ගේ බෙල්ලට දාද්දි බෙල් හයියෙන් කෑ ගහලා ආයමත් සිහිය නැති වෙලා යනවා. ටික වෙලාවකින් එක පාරම ඇස්සරින බෙල් එයා ගාව තිබ්බ පේපර් කටර් එකෙන් ජෝඩ්ගේ කකුලට ඇනලා අහනවා "විහියෙන් අනිද්ද කොහොමද දැනෙන්නේ චටර් ජෝඩ්" කියලා. දැන් ජෝඩ් වේදනාවෙන් කෑ ගහනවා. ඔය අතරේ යක්ෂයා උඩින් පනිනවත් එක්කම එතන වටේ තිබ්බ ලයිට්ස් ටික සේරම පුපුරලා ගිහිල්ලා එතන හොඳටම කරුල වෙලා යනවා. අර යක්ෂණිය තනින් තැනට මාරු වෙලා මෙයාලව බය කරන්න පටන් ගන්නවා. ඔය අතරේ කලබල වෙච්ච ටෝන් එතනින් එළියට දුවලා යන්න හැදුවත් දොර ලොක් වෙලා. ඒත් එක පාරම දොර ඇරිද්දි ටෝන් බිමට වැටෙනවා. ටෝන් උඩ බලද්දී යක්ෂයා සිවිලමේ ඉඳන් එතනට පැනලා පේපර් කටරකින් අනිනවා. ඒත් ඉතින් අනින්නේ බිමට. ඒත් එක්කම ටෝන් බෙල්ලට දාපු මාලෙත් ගිලලා දානවා. ඒත් එක්කම යක්ෂයා නැගිටලා බෙන්ට පේපර් කටරකින් අනින්න හදනකොටම ජෝඩ් බෙල්ගේ අත අල්ල ගන්නවා. බෙන් ඇවිල්ලා පහර දෙන්න හදද්දී බෙන්ගේ බෙල්ලෙන් අල්ල ගන්නවා. ඉතින් ප්‍රික්ටායි ඇවිල්ලා බෙල්ව තල්ලු කරද්දී මේ පේපර් කටර් එක විසික් වෙලා යනවා. ඒත් ඒ යක්ෂයා ආයෙමත් ඒක අරගෙන පහර දෙන්න යද්දී බෙන් යක්ෂයාට කියනවා මම ඔයාගෙන් අය දිනවා මගේ අක්කාගෙන් ඇඟෙන් අයින් වෙන්න කියලා. ඒත් එක්කම ආයෙමත් බෙල්ට සිහිය ඇවිල්ලා අඬ කියනවා බෙන්ට දුවන්න කියලා කෑ ගන්නවා. ඒත් එක්කම බෙල්ට සිහිය නැති වෙනවා. හැබැයි ඉතින් ආයෙමත් බෙල් වේ යක්ෂයා කලුර කාමරේට ඇදගෙන යනවා. වැඩි වෙලාවක් යන්න කලින් බෙල්ට ආයෙමත් ඒ යක්ෂයා ආවේශ වෙලා පහර දෙන්න එද්දී ජෝඩ් එතන තිබ්බ බංකුවකින් බෙල්ට පහර දෙනවා. ඒත් එක්කම බෙල්ට සිහිය නැති වෙලා වැටෙනවා. ජෝඩ් සමා වෙන්න බෙන් මට ඒක කරන්න උනා කියලා කියනවා. ඒ සීන් එකකින් පස්සේ දැන් බෙල්වත් ගැට ගහලා දාලා ප්‍රීත්තායි කියනවා බෙන් අපි මේ සෙල්ලම ඉවර කරලා දාන්න ඕනේ කියලා. එතකොටම ටෝන් බයින්ඩ පටන් ගන්නවා. උඹලට ඕනේ මේ මගුලේ සෙල්ලම දිගටම සෙල්ලම් කරන්නද කියලා. කට්ටිය කියනවා දැන් වෙන කරන්න දෙයක් නැහැ. අපි මේක එලි වෙන්න කලින් කරන්න බැරි වුණොත් එහෙම කොහොමද මැරෙන්නයි වෙන්නේ කියලා. ඉතින් දැන් කට්ටිය බය නැතුව මේ ගේම් එක ඉවර කරලා දාන්නයි හදන්නේ. ඊළඟට ප්‍රීත්තායි කියනවා මම අර සෙල්ලිපිය දැක්කා අපිට සාමාන්‍ය හොල්මන්ව අල්ලන්න බෑ. ඒත් මේකෙන් අපි සෙල්ලම් කරද්දී අපේ ලෝකයේ උන්ගේ ලෝකයේ අතරේ දොරටුවක් විවෘත වෙනවා. ඒ වගේම උන්ට අපිට පහර දෙන්න පුළුවන් වගේම අපිටත් උන්ට පහර දෙන්න පුළුවන් කියලා. ඉතින් දැන් කට්ටිය ආයුධ ටිකක් එහෙම හොයාගන්නවා. ජෝඩ්ටත් එයාගේ අයියාගේ හංගලා තිබ්බ පරණ තුවක්කුවක් හම්බ වෙනවා. දැන් එයාලා ආයෙමත් මේ සෙල්ලම පටන් ගන්නවා. මාරුවෙන් මාරුවට කැටේ කරවල අන්තිමේට කලින් වගේම චිට් එකක් එනවා. ඒකේ තියෙන විදිහට ඝන කැලෑවල ඉන්න ආත්මයන් ගස්වල වාසය කරන යක්ෂයන් ගස්වලින් දඩයම් කරනවලු. ඒ වගේම අවදානෙන් හිටියේ නැත්තම් මැරෙන්නලු වෙන්නේ. ඒත් එක්කම කැලෙන්න ආපු ගහක වැලක් ප්‍රික්තායි වල්ල ගන්නවා. කට්ටියව බේරගන්න හැදුවත් බැරි වෙලා ආයව කැලේ අසර ඇදගෙන යනවා. ඊළඟට කට්ටියව හොයාගෙන කැලේට යනවා. එයාලා දකින්න ප්‍රික්තායි ගහක වැල් වලින් අල්ලගෙන හිර කරගෙන ඉන්නවා. දැන් මෙයාලටත් ඒ වැල් වලින් පහර දෙන්න ගන්නවා. කොහොම හරි ආයුධ වලින් පහර දීලා ප්‍රික්තායි බේර ගන්නවා. හැබැයි ඉතින් ආයෙමත් අර යක්ෂ වැල් ඇවිල්ලා බෙන්වයි ප්‍රික්තායිවයි අල්ල ගන්නවා. හැබැයි ඉතින් ටෝන් බයෙම දුවල යනවා. ජෝඩ් තනියෙන් සටන් කරද්දී එයාටත් වැඩි වෙලා තනියම සටන් කරන්න බැරි නිසා එයාවත් ඒ යක්ෂ වැල් වලින් අල්ල ගන්න යද්දිම එතනට ආයෙමත් ටෝන් ගිනි විදිනයක් කරන් ඇවිල්ලා ඒ වැල් ටික පුච්චලා දානවා. දැන් කට්ටිය මේ යක්ෂයත් එක්ක ආයෙමත් සටන් කරන අතරේ අපිට පේනවා පාවෝ වෙඩිහඩක් ඇහිච්ච නිසා බෙල් ඉන්න ගෙදරට එනවා. ඒත් එක්කම බෙල් දොර අරගෙන එළියට එනවා. අනිත් පැත්තේ මෙයාලා අර යක්ෂ වැල් වලින් බේරෙන්න හදනවා. එකපාරම ජෝඩ්ට තුවක්කුව මතක් වෙලා ඒ යක්ෂයාට ඉලක්ක කරද්දිම ඒ වැල් වලින් තුවක්කුව අල්ලගෙන ජෝඩ්ගේ පැත්තට හරවද්දි වෙලාවටම ප්‍රික්ටායේ වැල
කපලා දානවා. ඔය වෙලේ ආයමත් ජෝඩ් ගිහින් තුවක්කුව ගන්නවා. හැබැයි එකපාර මේ යක්ෂයා ජෝඩ්ගේ බෙල්ලෙන් අල්ල ගන්නවා. බෙන් ගිහිල්ලා අර ගෙනි විදින එක අරගෙන විදිනවා. ඒත් එකෙන් පෙට්‍රල් විතරයි විසික් වෙන්නේ. අනිත් කැල්ල වැටිලා. ඔය අතරේ ලයිට් එක දකින ප්‍රික්තායි ටක් ගාලා ගිහින් ඒක පත්තු කරන්න හැදුවත් ඒක පත්තු වෙන්නේ නැහැ. දැන් අර යක්ෂයා ප්‍රික්තායිට පහර දෙන්න එද්දිම ලයිටර් එක පත්තු වෙලා යක්ෂයා දිහාට ගින්දර යවනවා. ඒත් එක්ක මේ යක්ෂයා පිච්චිලා ගිහින් විනාශ වෙලා යනවා. ඉතින් අනිත් පැත්තෙන් බෙල් පාවුට බොරු කියලා බෙන්නයාගේ යාළුවොත් එක්ක ඇවිල්ලා ගියාටත් පහර දීලා ගෙදර තියෙනම හොරකම් කරන්න ආවා කියලා. දැන් යාළුවෝ ටිකත් මෙතනට ඇවිල්ලා හොරෙන්ම අහගෙන ඉන්නේ. දැන් ඉතින් පොලිසියෙත් මෙයාලව හොයන්න පටන් ගන්නවා. ඔය අතර ප්‍රික්තායි අර පූර්වත් අරගෙනම හොරෙන් කට්ටිය ලෝරියට නගිනවා. ප්‍රික්තායි අහනවා බෙන්ගෙන් රිය පදවන්න පුරුවන්ද කියලා. බෙන් මම උත්සාහ කරන්නම් කියලා ස්ටාර්ට් කරනවා. දැන් පාවුත්තුවක් ඔයාලගේ පැත්තට දික් කරලා නවත්තන්න කිව්වත් එයාලා දිගටම යන්න යනවා. ඔය යන අතර ප්‍රික්තායි සෙල්ලම කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම ආයමත් චීට් එකක් එනවා. ඒකේ තියෙන්නේ කිසි විටකේ බීමට එන්නේ නැහැ. පාවෙන සුලගත් එක පැමිණේ දඩේම අනිවාර්යයෙන් මේ පටන් අරන් ඉවරයි. ඒ ගොදුරු ගිලීමට බලාගෙන ඉන්නවා කියලා. කියලා ඉවරනවත් එක්කම වාහනේ වීදුරු බින්දලා ගිහිල්ලා අහසින් දොරටුවක් විවෘත වෙනවා. ඒත් එක්කම විශාල කපුටු වගේක් එනවා. ඒත් එක්කම විශාල අත්තරු දෙකක් තියෙන යක්ෂයෙක් එයාලට පහර දෙන්න පටන් ගන්නවා. පිටිපස්සේ හිටපු ටොන් එයා ගාව තිබ්බ පොරවෙන් ඒ යක්ෂයාගේ ඔළුවට පහර දෙනවා. යක්ෂයා පියඹලා ගිහිල්ලා වාහනේ ඉස්සරහට ගිහිල්ලා ඒ පොරව ගලවලා වාහනේ පැත්තට විසික් කරනවා. හැබැයි වාසනාවට වගේ ඒ පොරව ප්‍රික්තායිගේ ඔළුව වදින්න ඕන්න මෙන්නයි තියෙන්නේ. බෙන් හයියෙන් වාහනේ එලවගෙන ගිහිල්ලා යක්ෂයාව හප්පනවා. එයාලා හැප්පුණා කියලා සතුටින් හිටියත් බෙන් සයිඩ් කණ්ණාඩියකින් දකිනවා ඌ ආයෙමත් එනවා කියලා. ඒ යක්ෂයාත් ඇවිල්ලා වාහනේ ඉස්සරහට පනිනවා. ප්‍රික්තායි උට පොරවෙන් පහර දෙන්න හැදුවත් හරියන්නේ නැහැ. කොහොම හරි ජෝඩ් ගාව තිබ්බ තුවක්කුවෙන් ඒ යක්ෂයාගේ ඔළුව හිල්ලලා යන්න වෙඩි තියනවා. වෙඩි තියලා මරලා දානවා. ඒත් ඉතින් අවසනාවට එයාලා වේගෙන් ගිහින් තියෙන්නේ වංගුවක් ගාව ප්‍රපාතයකට. ඉතින් වාහනේත් පෙරලා යනවා. ඒ අතරේ ප්‍රික්තායිට කලින් වෙච්ච ඇක්සිඩන්ට් එකක් මැවිලා පේන්න ගන්නවා. එයාගේ අම්මයි තාත්තයි ඒ ඇක්සිඩන්ට් එකකින් මැන්ති වෙලා තියෙනවා. කොහොම හරි එයාලටත් සිහිය එනවා. ඒ වගේම කට්ටියත් හොඳින් වැඩි අනතුරක් වෙලා නැහැ. ඉතින් දැන් කට්ටියම ආයෙත් යනවා ක්‍රීඩාවේ අවසන් වටේ ඇවිල්ලා නිසා ඒකත් ඉවරයක් කරලා දාන්න. හැබැයි එයාලා ගාව දැන් ආයුධත් නැහැ. බෙන් කියන ප්‍රික්තායිගේ වටේ එන්න ඉස්සෙල්ලා මම කැටේ දාලා හයක් වැටුනොත් ඒකම ඒක ඉවරයක් වෙයි කියලා. ඉතින් ඒත් එක්කම පාවෝ පොලිස් කාරයා එතනට එනවා. පාවෝ එතනට ඇවිල්ලා අත් උස්සලා ආයුධ ටික බිමට දාන්න කියනවා. ටෝන් පේන්නේ නැති වෙන්නේ යාගේ තුවක්කුවත් විසික් කරලා දාන්න. ඒත් බෙන්නර දාදු කැටේ අතේ තියන් හිටමු නිසා ඒකත් බිමට දාන්න කියනවා. හැබැයි අවාසනාවට වැටෙන්න 6 වෙනුවට 4. පාවෝත් ඇවිල්ලා යාළුවෝ පොලිසියට එක්කයි යනවා. ඉතින් ওই වෙලාවේ යාලා කියනවා අපි මේක කාට කිව්වත් විශ්වාස කරන්නේ නැහැ කොහොමත් කියලා. ඒත් එක්කම ජෝඩ් ලොකු රහසක් කියනවා. එයා කියන්නේ පාවෝ හිතන්නේ මම ළමයෙක්ට ඇන්න කියලා. එයා වෙච්ච දේ කියනවා. ඇත්තටම එදා වෙලා තියෙන්නේ ජෝඩ් එයාගේ අයියා හිරේ ඉද්දි බලන්න ගිහිල්ලා එයා ක්ලාස් එකේ ඉද්දි එතනට ආපු කෙනෙක් එයාට පහර දීලා අහන්න ගිහින් එයාගේ කොලරෙන් අල්ලලා ඇදලා ගද්දි තමයි එයාගේ අතේ තිබ්බ පැන්සල ඇනිලා තියෙන්නේ. එයා කියනවා මාව කවුරුත් විශ්වාස කරන්නේ නැත්තේ මගේ පෙනුම නිසා වෙන්නේ නැති කියලා. එතකොට යාළුවෝ ටික කියනවා අපි දන්නව නෝවා කවුද කියලා. ඒත් එක්කම බෙන් සමාවිල්ලනවා මෙයාලා මේකට ඇදලා ගත්ත එක ගැන. ඒත් එක්කම ප්‍රික්තායි සමාවිල්ලලා කියනවා එයා දැනගෙන හිටියලු ඒකෙන් යක්ෂයෝ වෙනවා කියලා. එයා ඒ ගැන කිව්වේ නැති සමහර විට ඒකෙන් මැරිච්ච අය නිසා එයාගේ නැතිවෙච්ච අම්මයි තාත්තයි එයි කියන බලාපොරොත්තු වෙල්ලු. ඉතින් ඊළඟට බෙන්ගේ ඇඟිලි සලකුණු වරගන්නවා. සාජන් ඇවිල්ලා අහනවා කවුද බෙන් කියන්නේ කියලා. එයාගේ ගෙදරින් එයාගේ සහෝදරිය ඇවිල්ලාලු එක්කන් යන්න කියලා. ඒත් එක්කම කට්ටිය හොඳටම බය වෙනවා. මොකද දැන් බෙල් නෙමෙයි යක්ෂයා ආවේශ වෙලා ඉන්න නිසා. බෙන්ටත් දැන් යන්න වෙනවා. මොකද පොලිසිය එයාව එක්කන් යන්න කිව්ව නිසා. යාළුවෝ එයාව නවත්තන්න හැදුවත් බෙල් එයාගේ කනට කරලා කියනවා තමුන් ආවේ නැත්තම් මම උඹේ සහෝදරගේ බෙල්ල කපනවා කියලා. දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා බෙන්නේ යක්ෂයාත් එක්ක යනවා. අනෙක් යාළුවෝ තුන් දෙනාවත් පාවෝ කූඩුවට දාලා වහනවා. ටික වෙලාවකින් ටෝන් කියනවා හෝරෝ නැති වුණත් අපිට කැටේ තියෙන නිසා සෙල්ලම් කරන්න පුළුවන් කියලා. මොකද කලින් ටෝන් කලබලේ ඇස්සේ හොරෙන් කැටේ අරගෙන සාක්කුවේ දාගෙන. ප්‍රික්තායි කියනවා පෝරේ අපිට ඒක අවසන් කරන්න ඕනේ කෑලි 35ක්. ඒ වගේම මෙයාලා දැන්ට කෑලි 24ක් අවසන් කරලා තියෙන නිසා ගේම් එක ඉවර කරන්න ඕන වෙන්නේ තව කෑලි 11ක් හෝ ඊට වැඩියෙන් කියලා. ඉතින් ජෝඩ්ගේ කැටේ පෙරලනවා. ඔය අතරේ බෝඩ් එක තියෙන්නේ පාවෝ ඉන්නේ මේසෙ උඩ නිසා එකපාරම කැට ටික යට යනවා. සාජන් දකින්න පාවෝට කියන්න හැදුවත් එයා ඒක දකින්නේ නැහැ. ඉතින් ඊළඟට ටොන්නේ කැටේ පෙරලනවා. ඒත් එක්කම ආයමත් පූර්වෙන් කැට ටික පහළට යනවා. ඒසරෙත් සාජන් පාවෝට කියන්න හැදුවත් පාවෝ කියනවා උඹ මේක දිගින් දිගටම කරගෙන ගියොත් මඩ්ඩාවේ පරීක්ෂණයට යවනවා කියලා. දැන් තව කෑලි 3යි ඕන වෙන්නේ. දැන් කැටේ ප්‍රික්තායි පෙරලනවා. ඒත් එක්කම ලක් එක කියන්නේ වැටෙන්නේ 2ක්. ওই වෙලාවේ ආයමත් අර පූර්වෙන් කෑලි 2ක් යටට යනවා. හැබැයි මේ සැරේ නම් පාවෝ එක දැකලා බෝඩ් එක අරන් බලනවා මොකක් හරි මොටරයකින් වැඩ කරනවාද කියලා.
කලින් වගේම චීට් එකක් එළියට එනවා. පාවෝ ඒ මොකද්ද කියලා බලද්දි මොන විකාර කවියක්ද කියලා බිමට විසිකලා දානවා. ඒත් එක්ක මෙතන තිබ්බ රේඩියෝ එකෙන් නැහෙන්න ගන්නවා. සෝහනෙන් හිස නැති රණශූරේ ඔබට ඉවරයක් නැති බීතියකට අරගෙන එනවා. ඔහුගේ තල ඔසවා ඔහුගේ මාර්ගයේ ඉන්න සියල්ලෝම මරා දමයි කියලා. ওই වෙලාවෙම අහසින් අර දොරටුව විවෘත වෙනවා. මේ සැරේ නම් ලේසි වෙන්නේ නැහැ වගේ. ඉතින් පොලිසියේ හිටමු නිලධාරියෙක් යනවා මේ වෙලාවේ අයි කරන්ට් එක ගියේ කියලා බලන්න. ওই වෙලාවේ එයාට පිටිපස්සෙන් නමුතු දම්වැල් සද්දයක් ඇහිලා බලද්දි කැටි දෙකුත් එක්ක කකුල ගලවගත්ත දම්වැල් එක්ක ඔළුවක් නැති යක්ෂයෙක් එනවා දකින්න. බයිඩෝම පොලිස් කාර්යාලය වෙඩි තියනවා. හැබැයි ඉතින් ඒක බුලට් එකක්වත් වදින්නේ නැති වෙන්න ඒ කඩු දෙකෙන් ඒව වළක්වනවා. අනිත් පැත්තෙන් බෙන්නෝයි අර යක්ෂ වේශගත් බෙල්වයි පොලිසියෙන් ගෙදරම දාලා ඇරලවලා යනවා. එකපාරම සැබෑ ස්වරූපෙට ආපු යක්ෂයා බෙන්ට කියනවා හැංගෙන්න තැනක් හොයාගනින් කියලා. බෙන් ගේ අස්සර ගියාම ඒ යක්ෂණිය එකපාරම දුවගෙන ඇවිල්ලා බෙන්ව බය කරනවා. බෙන් බයටම එළියට යන්න ගියා. දොරත් ලොක් කරලා නිසා ඒත් එක්කම බෙන් කබඩ් එක අස්සේ හැංගෙන්න කබඩ් එක අරිනවත් එක්කම ඒ යක්ෂයා එකපාරම කබඩ් එක අස්සේ නිදාන් කෑ ගහනවා. දැන් බෙන් හොතනම බය වෙලා ඉන්නේ. ඔය අතරේ පොලිසිය පැත්තේ පාවෝ යනවා මොකද්ද ඒ සද්ද බලන්න. එකපාරම පාවෝ ඉස්සලා වැටිලා අතේ තිබ්බ තුවක්කුවත් විසිකලා යනවා. පාවෝ නැගිටලා බලද්දි මොනවද ගෑවුනේ කියලා මුළු ඇඟේම ලේ කැටියක් ගෑවිලා. සාජන් ටෝච් එක ගහලා බලද්දි යාලගේ ලොක්කව ඔළුව වෙන් කරලා දාලා මරලා දාලා ඉන්නවා දකින්න. ඒත් එකම අර විසික් වෙච්ච තුවක්කුවත් පාවෝගේ කකුල් දෙක ඉස්සරහට විසික්කලා එනවා. ඒත් එකම අර පොලිස් ලොක්කගේ ඔළුවත් අතේ තියාගෙන අර යක්ෂයා එනවා. බය වෙච්ච පාවෝ තුවක්කුවෙන් වෙඩි තිනවා. ඒත් උඩ මොකුත්ම වෙන්නේ නැහැ. දැන් දෙන්න දුවලා ගිහින් කාමරයක් අස්සට ගිහිල්ලා හැංගිලා ඉන්නවා. ඔහොම ඉද්දි අර යක්ෂයාත් එතනට එනවා. ඌට ඇස් පේන්නේ නැති නිසා මේ පොලිස් කාර්යාලයේ ඔළුවෙන් තමයි බලාගෙන එන්නේ. පාවෝ සාජන්ට කියනවා ළමයි ටික බේරගන්න කියලා. ඒත් ඉතින් යක්ෂයා දැනටමත් ඒ කාමරය තුලට ඇවිල්ලා ඉවරයි. ඔහොම සද්ද නැතුව ඉන්නකොටම ඒ යක්ෂයා කඩුවෙන් පාවෝ ගාවට අනිනවා. 99න් තමයි බේරෙන්නේ. ඒත් එක්කම ටික වෙලාවකට ඒ කඩුව මේසෙ හිර වෙන්න නිසා සාජන්ට කියනවා ළමයි ටික නිදහස් කරන්න කියලා. පාවෝ දොරත් වහලා යනවා. අනිත් පැත්තෙන් දැන් උදේ වෙන්නත් කිට්ටුයි. දැන් බෙන් නැදක් අස්සේ හැංගිලා ඉන්නවා. බෙල් වගේ ඉන්න යක්ෂයාත් බෙන්න හොයාගෙන එනවා. බෙන් පොඩි සිදුරකින් බලාගෙන ඉන්නවා. ඔහොම බලාගෙන ඉද්දි එකපාර මේ සිදුරෙන් පිහියක් එනවා. වෙලාවට දුරස් වෙලා හිටපු නිසා බේරෙනවා. දැන් යක්ෂණියත් සිවිලුම දිගේ බෙන් ඉන්න තැනට එනවා. අනිත් පැත්තෙන් සාජන් අර ළමයි ටික නිදහස් කරන්න දොර යගුල අරගන්න බැරුව ඉද්දි ඒ යක්ෂයා එතනට ඇවිල්ලා සාජන්ගේ ඔළුව හිල්ලවලා යන්න කඩුවෙන් නැල මරලා දාන. වෙලාවටම වගේ එතනට එන පාවෝ ෂොට් ගන් එකකින් ඒ යක්ෂයාට වෙඩි තියන. ළමයි ටිකත් දැන් ටක් ගාලා දුවලා යනවා. ඒත් එක්කම අර ඔළුව නැති යක්ෂයා පස්සෙන් මෙනවා. පාවෝ කොච්චර වෙඩි තිබ්බත් මොකුත්ම වෙන්නේ නැහැ. ඉතින් එකපාර මේ යක්ෂයාගේ අතේ තිබ්බ කඩුව පාවෝගේ පපුව පසාරු කරගෙන යන්න විසික් කරනවා. ජෝඩ් කොහොම හරි කඩුව අයින් කරලා එයාව බේරගන්න හැදුවා. ඒක හරි ගියේ නැහැ. ජෝඩ් ඒ තුවක්කුව අරගෙන වෙඩි දැන් යද්දි පාවෝ කියනවා ඔයා තාම තරුණයි. තුවක්කුවත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා. එයාගෙන් කලින් ගත්ත බයික් එකේ යතුරු දීලා යාළුවන්ව බේරගෙන යන්න කියනවා. ඉතින් ජෝඩ් අඬානම වෙන කරන්න දෙයක් නැති නිසා එතනින් යනවා. පාවොත් අන්තිම වතාවට සිගරට් එක පත්තු කරලා යක්ෂයාගෙන් අහනවා උඹට මගේ ඔළුව දෝනි කියලා. එහෙනම් අරගනින් කියද්දි ඒ යක්ෂයාත් කඩුව ගන්නවත් එක්කම පාවෝ ගන්න එක අරගෙන යක්ෂයාට වෙඩි තියන්න හදලා එයාම වෙඩි තියාගෙන මැරිලා යනවා. ඉතින් අනිත් පැත්තෙන් බෙන් ගාවට යක්ෂයා ඇවිල්ලා එයාගේ නැති වෙච්ච අම්මගේ ෆොටෝ එකකුත් මූණට ලං කරගෙන බෙන්ට කියනවා බෙන් එන්න ඔයාගේ අම්මත් එක්ක එකතු වෙන්න. එතකොට අපි තුන් දෙනාට මේකට එන්න පුළුවන් නේ කියලා. ඒ යක්ෂණියත් බෙන්ගේ බෙල්ල මිටිකලා මරන්න හදනවා. ඒත් එක්කම බෙන්ට පරණ මතකයන් මතක් වෙන්න ගන්නවා. ඔය වෙලාවේ යාගේ යාළුවෝ ටිකත් එතනට ඇවිල්ලා බෙන්ට කතා කරනවා. බෙන්ට මතක් වෙන එයා කැටසෙල්ලම් කරපු විදිහ. එතකොටම ටොන් හා ජෝඩ් අර යක්ෂණියව අල්ලගෙන බෙන්ටත් සිහිය එනවා. ඒ දෙන්න කෑ ගහනවා. ඒ බෙන් උඹේ වාරය ගගා කියද්දිම අර යක්ෂණිය ඒ දෙන්නව අල්ලු කරලා දාලා හයියෙන් කෑ ගහන්න ගන්නවා. කොහොම හරි දෙන්න ආයෙමත් බෙල්ලව අල්ලලා කාමරයකට දාලා දොර වහලා දානවා. බෙනුයි ප්‍රික්තායි ගිහිල්ලා කැටේ හොයනවා. ඒකත් වෙලාවටම වගේ අතුරුදහන් වෙලා. අනිත් පැත්තෙන් අර යක්ෂණීටත් මල පැනලා හයියෙන් කෑ ගහනවා. ඕල්වෙන් දොරට ගහලා කඩන්න හදනවා. දැන් කට්ටිය මේක හොයනවා. උදේ වෙන්නත් ඔන්න මෙන්න තියෙන්නේ. ඒත් එක්ක අර යක්ෂණීත් පහළට එනවා. ප්‍රික්තායි දකින්න කැටේ කබඩයක් යට තියෙනවා. ඒක අමාරුවෙන් අරගෙන බෙන් එක හම්බුණා කියද්දිම බෙල්ගියාගෙන් ආත්මය අයින් වෙලා ගිහින් ප්‍රික්තායිගේ මූණෙන් අල්ලගෙන එකපාරම කැලේකින් මතුවෙනවා. එයා ඒ කැලේ දුවලා යන්න ගියා. කොහෙන් ගියත් හිටපු තැනටම එන්නේ. එකපාරම එයාගේ අම්මයි තාත්තයි එතනට එනවා. එයාලා ප්‍රික්තායිගෙන් අහනවා ඔයාට කොහොමද මගේ දුවේ කියලා. එයාත් අඬාට කියනවා මට එදා යාළුවා ගෙදර යන්න ඕනි වෙලා තිබ්බේ නැත්තම් මේක වෙන්නේ නැහැ කියලා. එතකොට අය අවතාර දෙක කියනවා අඬන්න එපා. අපි තුන් දෙනාටම දැන් එකට ඉන්න පුළුවන් කියලා. එහෙම කියද්දි ප්‍රික්තායි දෙන්නව වැළඳ ගන්නවා. හැබැයි ප්‍රික්තායි කියනවා මට දැන් ඔයාලා එක්ක එන්න බෑ. ඔයාලා මගේ අම්මයි තාත්තයි නෙමෙයි. මගේ යාළුවා මම එනකම් බලන් ඉන්නවා කියලා. එයා ගාව තිබ්බ කතුරෙන්නේ යක්ෂණියගේ ඇහැට අනිනවා. ඒත් එක්කම එයාට සිහිය එනවා. ඒකම අර කැටේත් බින් ගන්නවා. හැබැයි අර යක්ෂයා ආයෙමත් බෙල්ගියන්කට ආවේශ වෙලා එතන තිබ්බ පිහියෙන් එයාගේ යක්කාගේ බෙල්ලට ඇනලා බෙන්න බය කරනවා. යක්ෂණිය ආයෙමත් පිහියෙන් අනින්න යද්දි බෙන්නේ පිහිය අතින් අල්ල ගන්නවා. බෙන්ගේ අතත් හොඳටම කැපෙනවා. ඒ යක්ෂණිය
කියනවා උඹට දැනගන්න ඕන ඔයාගේ සහෝදරයාට කොච්චර වෛර කරනවද කියලා. ඒත් එක්කම බෙන් කියනවා මට වැඩක් නෑ යා කොච්චර මට වෛර කරත් මම යාට ගොඩක් ආදරෙයි මගේ පවුලෙන් ඈත් වෙලා හිටපන් කියලා අර කැටේ බිමට දානවා. හැබැයි වැටෙන්නේ ඉලක්කම් මේක යක්ෂණී hina වෙනවා. මොකද තව එකක් කඩු නිසා. ඒත් වාසනාවට වගේ කැටේ ආයමත් පෙරලිලා අංක 2 වැටෙනවා. ඒත් එක්කම යක්ෂණීව ලොකු සුළඟක් ඇවිල්ලා ඒ පෝරවස්සෙම හිර වෙලා යනවා. ඒත් එක්කම හැමදේම සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා උදේ වෙනවා. අන්තිමේට කට්ටියම සතුටෙන් ගිහිල්ලා ඒ බෝඩ් එකත් පුච්චලා දානවා. ඒත් එක්කම කතාවත් ඉවර වෙලා යනවා.